ඔය සමරිසි ප්‍රේමය ගැන ඔබ මොකද හිතන්නේ? ඔබ දන්නවද අපේ දේශීය සිංහල සිනමාව තුලදී අපට හමු වුණා ඔය සමරිසි සම්බන්ධතාවය පිළිබඳව තේමාව කරගත්ත ප්‍රබල ලස්සන චිත්‍රපටයක්. මම දකින විදිහට නම් ජෝ මහත්තයාගේ සිනමා ජීවිතයේ ඔහුට රඟපාන්නට ලැබුණු අභියෝගාත්මක අමාරුම චරිත නිරූපණය තමයි ඒ සමලිංගික ප්‍රේමවන්තයාගේ භූමිකාව. මලට නොයන බඹරු ආන්දෝලනාත්මක සිංහල සිනමා නිර්මාණයක්. මුල්වරට තිරගත වුණේ 1982 ඔක්තෝබර් 29 වන දින. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ දෙදෙනෙක් විසින්. කලෙලි දකින්නවා එම දෙදෙනා ඒ තමයි ෂෙල්ටන් පයාගල සහ චන්ද්‍රරත්න මාපිටිගම. ඉතින් මේ කතා තේමාව හරි ආందోලනාත්මකයිනේ. මොකද කවුරුත් එකල වැඩි කතා බහට ලක් නොකළ මාතෘකාවක් සමරිසි සම්බන්ධතාවය. ඉතින් මේ චිත්‍රපටයේ න කතාව පිළිබඳව ඉතාම කෙටියෙන් සඳහනක් කළොත් සනීහාමු ඔහු තමයි ප්‍රධාන භූමිකාව නිරූපණය කළේ චිත්‍රපටයේ. සනීහාමු කියන්නේ පාරම්පරිකව විශාල බූදලයකට හිමිකම් කියන ධනවතෙක්. ඉතින් ඔහු විවාහ වී සිටින්නේ මේ මැදිවියේ පුද්ගලයෙක්. සනීහාමු කියන්නේ අවුරුදු 50-55 ඉක්මවපු. ඉතින් ඔහුගේ බිරිඳ ඇවිල්ලා රූමත් තරුණ කාන්තාවක්. සනීහාමුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළේ සුවිනිතා වීරසිංහ රංගනවේදිනිය විසින්. ඉතින් නමුත් මේ දෙදෙනා අතර කායික සම්බන්ධතාවයක්, ලිංගික සම්බන්ධතාවයක් තියෙන්නේ නැහැ. මොකද සනීහාමු කියන්නේ සමලිංගික සේවනයට ඇබ්බැහි වූයෙක්. ඉතින් ඔහුගේ ප්‍රේමවන්තයා තමයි අනුර කියන තරුණයා. අනුරගේ චරිතය නිරූපණය කළේ අජිත් ජිනදාස. අජිත් ජිනදාස ඔහුගේ සිනමා ජීවිතයේ හොඳම රංගනය මේ මලට නොයන බඹරු චිත්‍රපටයේ අනුරගේ චරිතය හරහා ඉදිරිපත් කළා කියන එක පැහැදිලිව කියන්නට පුළුවන්. ඉතින් සනීහාමු සහ අනුර අතර මේ සමරිසි සම්බන්ධතාවයේ තියෙනවා බොහොම ප්‍රබල විදියට ගැඹුරින්. ඉතින් ඔය අතරේ සනීහාමුගේ බිරිඳ මේ නිවසේ සනීහාමුගේ නිවසේ රැකියාව කරන සේවකයෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ලිංගිකව එකතු වෙන අවස්ථාවක අතටම සනීහාමුගේ හසු වෙනවා. එතකොට සනීහාමු මොකද කරන්නේ? තමන්ගේ බිරිඳව මරා දමනවා. ඒ වගේම ඔය අතරේ අනුරත් විවාහ ජීවිතයට පිවිසෙනවා. අනුරගේ බිරිඳගේ චරිතය නිරූපණය කළේ ශිරානි කෞශල්‍ය. ඇයත් ලිංගික ජවනිකාවක් මේ චිත්‍රපටයේ ඉදිරිපත් කළා. එය මහත් ආందోලනයකට පත් වුණා. ඉතින් හැබැයි මහා කැළඹීමකට ලක් වෙනවා කවුද? සනීහාමු අනුරගේ විවාහයක් සමග. නමුත් අනුරටත් අමතක කරන්නට බෑ මේ සමලිංගික සබඳතාවය සනීහාමු එක්ක පවත්වපු. අවසානයේ මහා ඛේදවාචකයක් බවට පත් වෙනවා. ඉතින් ජෝබේ වික්‍රම පැහැදිලිවම මේ සිනමා පටේ අතිශය අභියෝගාත්මක චරිතයක් නිරූපණය කරන්නේ මේ සමරිසි ප්‍රේමවන්තයාගේ චරිතය. මොකද සමරිසි ජවනිකාවක්, සමලිංගික ජවනිකාවක් කිසි ලෙසකින්වත් නොමැතිව මේ සිනමා පටය තුල මුහුණේ හැඟීම්, ඒ ඉරියව් හරිම විශිෂ්ට ලෙස ජෝබේ වික්‍රමයන් ඉදිරිපත් කරනවා. මම විශ්වාස කරනවා ඔහුගේ රංගන ජීවිතයේ අතිශය අභියෝගාත්මක ගැඹුරු ප්‍රබල රංගනයක් තමයි මේ චිත්‍රපටයේ ඉදිරිපත් කළේ. ඔහු හොඳම නළුවාට හිමි සම්මානය පවා දිනා ගන්නවා එකල 1983 වසරේ සම්මාන උළෙලවල් වලදී. ඉතින් මේ චිත්‍රපටයේ එක දුබලතාවයක් තියෙනවා. දකින්න ඒ තමයි පැහැදිලිවම මේ සමරිසි සම්බන්ධතාවයේ බෝ වෙන රෝගයක් කියලා හෙලිකිරීමක් ඉදිරිපත් වෙනවා. ඒක ඇත්තටම වැරදි. ඒ කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ කැමරාකරණය ඩොනල් කරුණාරත්නගේ තාමත්ම හොඳ සිනමා නිර්මාණයක්, නැවුම් තේමාවක් දේශීය සිංහල සිනමාවට එක්කාසු කරපු චිත්‍රපටයක් විදිහට අපි හඳුනා ගන්නවා
සෙල්ටන් පයාගල සහ චන්ද්‍රරත්න මාපිටිගම විසින් අධ්‍යක්ෂණය කරපු මේ මලට නොයන බඹරු සිනමා කෘතිය.